හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනි ඔයාලා ෆෝන් එකේ තියෙන Play Store කියන app එකට යන්න ඕනි. Play Store කියන app එක ඇතුළට ගියාට පස්සේ ChatGPT කියලා search කරගන්න ඕනි. ඉතින් මම මෙන්න මෙතන පහළ කෙළවර තියෙන bar එකේ ChatGPT කියලා search කරගන්නවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ app එකක් තමයි මේ තියෙන ChatGPT එක. ඉතින් මේක මම අප්ඩේට් කරලා නැහැ. ඉතින් මම මේක මේලා අප්ඩේට් කරගන්නවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් මෙතන අප්ඩේට් කියලා එකක් වැඩිලා තිබුණොත් හදිස්සියත් ඒක අප්ඩේට් කරගන්න. නැත්නම් මේක හදනකොට ඔයාලට පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න එහෙම අප්ඩේට් වුණාගෙන් පස්සේ පරිතින් අප්ඩේට් වුණාට පස්සේ මෙන්න මේ වගේ මෙතනින් ඕපන් කියලා වැටලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක ඕපන් කරගන්නවා. මේ මෙතන තියෙනවානේ මේ කන්ටිනියු කියලා එකක්. ආන් ඒක වල එකපාරක් දෙන්න ඕනි. අන්න එහෙම දුන්නාට පස්සේ මෙන්න මෙතන ඉහළ කෙළවරේ තියෙනවා sign up කියලා. ආන් ඒක වල එකපාරක් ටච් කරලා ඔයාලගේ account එකකින් හරි ඒ කියන්නේ Google account එකක් තියෙනවා නම් Google account එකකින් අන්න එහෙම ඔයාලා මේක account එක create කරගන්න ඕනි. ඉතින් මම හිතනවා ඔයාලා දන්නවා කියලා. හරි. ඉතින් මම අන්න මෙතන තියෙන Google account කියන එක ටච් කරලා හරි. ඉතින් මෙන්න මේව ආවට පස්සේ මගේ Google account එක පෙන්නනවා. ඉතින් ඔයාලට කැමති එකක් දීලා මෙතනින් account එක create කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ account එක දෙනවා. හරි. මෙන්න එහෙම දුන්නාට පස්සේදී චුට්ටක් load වෙන්න අරගෙන අපේ account එක create වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනව නේද මෙන්න මෙතන මේ ඉරි දෙකක් තියෙන්නේ. ආන් එතන ඔයාලා එකපාරට touch කරගන්න ඕනි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Explore GPTs කියලා. ආන් ඒකට ඔයාලා යන්න ඕනි. හරි. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලා මෙන්න එතන bar එකේ search කරගන්න ඕනි. මෙන්න මේ විදිහට Ghibli කියලා search කරගන්න ඕනි. හරි. මෙන්න මේ විදිහට search කරගත්තා පස්සේ මෙන්න මෙතන පළවෙනියට ඇවිල්ලා තියෙනවා image to Ghibli cartoon කියලා. ආන් එක ඇතුළට ඔයාලා යන්න ඕනි. හරි. මෙන්න මේ විදිහට ඇතුළට ආවට පස්සේ මෙන්න මෙතන තියෙන start chat කියලා බටන් එකක්. ආන් එක ඔයාලා එකපාරක් press කරන්න ඕනි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙන මේ පැත්තට අපි අදිනකොට transform your into Ghibli style කියලා. ආන් ඒක එකපාරක් ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙතන ප්ලස් ලකුණක් තියෙනවා. ආන් ඒක වල ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන ෆොටෝස් කියලා එකක් තියෙනවා. ආන් ඒ ෆොටෝස් කියන එක ඇතුළට යන්න ඕනි. හරි. ඉතින් මෙන්න එහෙම ගියාට පස්සේ ඔයාලා ගැලරිය ඕපන් වෙනවා. ගැලරියේ ඔයාලට අදාළ ෆොටෝ එක තෝරලා එතෙන්ට සෙන්ඩ් කරන් තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මෙන්න ෆොටෝ එක තෝර ගන්නවා. මෙතන ඊට පස්සේ done කියලා එකක් තියෙනවා. ආන් ඒ done කියන එක දුන්නාට පස්සේ මෙතෙන්ට මේ ෆොටෝ එක ඇඩ් වෙනවා. මෙහෙම ඇඩ් වුණාට පස්සේ මෙන්න මෙතන මේ ඊතලයක් තියෙනවනේ. අන්න ඒක තද කළු වෙනකන් චුට්ටක් වෙලා ඉන්න ඕනි. හරි. ඉතින් මෙන්න මේකේ මේ මගේ ඊතලේ තද කළු වුණා. හරි. ඊට පස්සේ මෙතනින් ඒ ඊතලේ එකපාරක් කරලා ප්‍රෙස් කරන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේ ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේකේ ලෝඩ් වෙන්න ගන්නවා. ඉතින් මෙතන වැටලා තියෙනවා creating images කියලා. හරි. ඉතින් බලන්න චුට්ටක් වෙලා යනකොට මෙන්න මේ කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි මගේ ෆොටෝ ජෙනරේට් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකටම ගන්න. මෙන්න මේ විදිහට ෆොටෝ එක එකපාරක් ටච් කරලා පස්සේ මෙන්න එතන පහළ කෙළවරේ තියෙනවා සේව් කියලා බටන් එක. ඉතින් ඔයාලට සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ ෆොටෝ එක සේව් වුණාද නැද්ද කියලා මෙන්න එතන උඩින් මෙසේජ් එකේ ෆොටෝ එක සේව් වුණාද නැද්ද කියලා. හරි. මේ ඇවිල්ලා තියෙනවා මගේ ඉමේජ් ඩවුන්ලෝඩ් කියලා මෙසේජ් එකක් ආවුඩින්. හරි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ මෙන්න මෙතන එඩිට් කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට මෙතනින් එඩිට් කියලා ගිහිල්ලා මේ ෆොටෝ එක මොන වගේද ඕනි කියලා තව චුට්ටක් එඩිට් කරගන්න පුළුවන්. ගොඩක් බිසි වෙලා තිබුණා. දැන් වෙනකොට ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තමයි හරියට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නේ. ඉතින් ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරලා like කරලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද මේ channel එක අලුතින් තාම පටන් ගත්තේ.